උත්තරේ හරි මොකක්ද හරි 2003 A level MCQ එකද 40 නෑ 50 වෙනි MCQ 50 වෙනි MCQ මෙන්න මෙහෙම දීලා තියෙනවා D capital L වෙච්ච කාලාවර්ත capital T වෙච්ච අවලම්බයක චලන වෙන රූපය දක්වන පරිදි XCD ඇති වස්තුවක් මගින් අවේරණය කරලා දැන් මේ චලනය x වලදී අවේරණය වෙනවා අවලම්බ චලිතය. x කියන දුර කියන්නේ x කියන දුර l බෙදීම දෙකයි. මේ අවලම්බයේ දිග මොකද්ද l කියලා ගන්න. සාමාන්‍ය අවලම්බ දිග කියලා ගන්නේ මොකද්ද? මේ l ගේ විවර්තනයේ ලක්ෂණ නෑ ගුරුත්ව කේන්ද්‍රය තියෙන. හරි. එතන මෙන්න l බෙදීම දෙකක් ඇටච් වෙන මොකද වෙන්නේ බලන්න. අන්තිම විතරනේ l බෙදීම දෙකක් විතරයි. අහහ මේක සම්පූර්ණ ආවර්ත කාලේ T කියලා කියනවා. මෙහෙම තිබ්බනම් දැන් සංඛ්‍යා L ටිකක් තිබ්බනම් T. සංඛ්‍යා L ටිකක් තිබ්බනම් ආවර්ත කාලේ T. ඒ කියන්නේ මෙයා මෙහෙට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට. ඡන්දේ පටන් ගත්තේ මෙතනින්. ඕල් එක දොලකෙන් පටන් ගත්තේ මෙතන. දොලකෙන් ඉන්න පටන් ගත්තේ මෙහෙට ගියා. ඉෂාරිනා මෙහෙට ආවා මෙහෙට ආවා මෙන්න. ඕක තමයි අතන කාලේ T කියලා කියන්නේ. හැබැයි ඊළඟ මෙහෙම මෙයා පටන් ගත්තකොට දෙනවා කියන්නේ නෑ. අවලම්බ ස්ටාරිස් ඇතිට x ඇති වස්තුවක අන්තසමගේ අන්තිම ස්පර්ශය. අවලම්බ නිශ්චල තිබෙන්නේ x වල තියෙන එකත් එක්ක නිශ්චල අන්තමින් යවෙනවා. සම්ප්‍රයුක්ත අවලම්බය ආවර්ත කාලයෙන් නවර වෙනවා. කාලාවර්ත කාලෙදී. හරි මම මෙතන ඉඳන් පොඩි පුෂ් එකක් දුන්නොත් මෙයා මෙහෙට ගියා. මෙතෙන්ට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එන්නේ මුංචි කෙනා එන්නේ. මුංචි කෙනා මෙහෙට ගියා. මුංචි කෙනා මෙතෙන්ට ආවා. ඊට පස්සේ ආයෙත් මෙහෙට යන්නේ. ඒ කියන්නේ මෙතන හැසිරෙන්නේ මොනවා වගේද? L දිගවලම්බේ දැන් අපිට L දිගවලම්බේ චලිතේ හරිය අඩුයි. කැපිටල් L බෙදීම දිගේ අවලම්බයක චලිතකී හරිය අඩුයි කියලා මෙතන හැසිරෙන්නේ. ඒ කියන්නේ හරියට භාගය හැසිරෙන්නේ. ඒ කියන්නේ මේ කැපිටල් L වෙච්ච කෙනෙක් නෑ. කැපිටල් L වෙච්ච කෙනේ අවලම්බේ ආවර්ත කාලය මොකද්ද T සම්පූර්ණ කාලෙට. එහෙනම් මේක මෙතන ගිහලා මෙතන ගිහලා කරන කාලය ගන්න චලිතේ හරිය ළඟ යන T බෙදීම මේකයි දැන් මෙතන ගිහලා පුෂාර කරන මෙන්න දැන් T බෙදීම දෙක ආවර්ත කාලය ගත වෙලා තියෙනවා. ඒකට අවලම්බිත L බෙදීම දෙකක් දෙකක් වුණත් අපි හේම නෑනේ. ඒක වෙන. T සමානයි 2යි L බෙදීම G අවලම්බිත L වුණත් එහෙම L ඊළඟ T ඩෑෂ් කියලා ගන්න මම මේ අවස්ථාවේදී මේ මොහොතේදී මෙන්න මේ L බෙදීම දෙකක් වුණාම එයා සමානයි 2යි L බෙදීම 2යි G L බෙදීම දෙකක් වුණා G අන්ත දෙක එක දෙකෙන් බෙදුවොත් එහෙනම් මොකද වෙන්නේ? එක දෙකෙන් බෙදුවොත් එහෙනම් 2යි කැපුණා. L බෙදීම කැපුණා G කැපුණා. දෙක මෙතන ඉන්නවා. T බෙදීම T ඩෑෂ් සමානයි. මේ දෙකේ ඉලක්කම යනවා මොකද? මේ දෙකේ ඉලක්කම යනවා උඩට. අර රින් හරි. දැන් මේක මුල දෙන්න. එහෙනම් T ඩෑෂ් සමානයි T බෙදීම මුල දෙක. ඒ කියන්නේ අවලම්බ දිගේ L බෙදීම දෙකක් වෙච්ච කෙනෙක්ගේ ආවර්ත කාලේ T බෙදීම මුල දෙකයි. හැබැයි යාගෙනුත් මට ඕනේ හරි අර්ධයක්. එහෙනම් T බෙදීම මුල දෙකෙන් හරි අර්ධයක් කියන්නේ මොකටද? ඒකම භාගයක්. එහෙනම් අතන මෙන්න මේක තමයි සඵල කාලය ගත වෙන්නේ. අතන මේ දෙකේ පොදු හරය කවුද? T බෙදීම දෙක කියන එක තමයි පොදුනේ. හරි T බෙදීම දෙක කියන එක පොදු. නැත්නම් දෙකයි මොළ දෙක ගන්න පුළුවන් මේ දෙක පොදු බදින්න. මෙතන දෙකයි මොළ දෙකයි මෙතන මොළ දෙකක් නැහැ. මෙතන දෙකයි මොළ දෙක ගත්තොත් මේ පොදු බදින විදිහට මෙතන මොළ දෙක උඩ යනවා මොළ දෙක වතාවක් T ළඟ. මෙතන නම් මොකුත් නැහැ නේද? T අපරමට ඉඳ ගන්න පුළුවන්. අතන මොකක්ද? දෙකයි මොළ දෙක ගත්ත එළියට මූල දෙක ගන්න එක නෝටය ගන්න මූල දෙක. අපිට උත්තරය ගන්න කවුද? උත්තරය අහන්න. ආන්සර්. right